අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් රජගහනුවර පිණ්ඩපාතයට වැඩම කරන්න භික්ෂූන් වහන්සේලාත් එක්ක මාර්ගයට අවතීර්ණ වුණා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වඩිනකොට සමහර දවස්වලට සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා වගේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. සඳහන් කරනවා එවන් වෙලාවට බුද්ධ ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය සිවුර ඇතුලේ සඟවගෙන වඩිනවා කියලා. ඒ කුමක් හෝ විශේෂ කටයුත්තක් සඳහා වඩින වෙලාව. උදාහරණයක් හැටියට එක කරුණක් සිහිපත් කළොත්, අංගුලි මාලයන් සොයාගෙන අංගුලි මාලයන් ඉන්න වනගත ප්‍රදේශයට වඩිනකොට දීර්ඝ මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය භික්ෂුවක් විදිහටම වැඩම කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ කිඹුල්වතට වඩිනකොට සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝ වැඩම කළා. මේ දවසෙත් භික්ෂූන් වහන්සේලා එක්ක රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය පාට 6කින් තමයි විහිදෙන්නේ. මේ විහිදෙන බුද්ධ රශ්මිය වළක්වන්න නැතුව ඒ විදිහටම රශ්මිය විහිදෙන්න ඇරියා. මේ වෙලාව හරි විශේෂ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ ලීලාවෙන්ම වඩිනකොට ඒ සමාජය තුළ පරිසරය තුළ මහ පුදුම විපර්යාසයක් ඇති වෙනවා. මොකද ශරීර ධාතුවෙන් නික්මෙන මේ බුද්ධ රශ්මියෙන් හරියට විදුලි කොටනවා වගේ තාම වේගෙන් නික්මෙනවා. නිරන්තරයෙන්ම විහිදෙනවා. විහිදිලා තනියම ගලාගෙන යනවා විතරක් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. හැම රශ්මියක්ම බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කරනවා. බුදු සිරුර වටේ ප්‍රදක්ෂිනා කරමින් තමයි විහිදිලා යන්නේ. ඊතා කුඩාවට නමුත් ආරම්භ වෙලා විදුලි කොටනවා වගේ, නමුත් ශරීරයෙන් ඈතට යන්න තරුණ තල් කඳන් වගේ විශාල රශ්මි ධාරා හැටියට විහිදිලා යනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවට මුළු පරිසරයේ කැළඹෙනවා කියලා සඳහන් කරනවා. සත්තු සිව්පාවෝ පවා බොහොම ප්‍රීතියෙන් හඬන්න පටන් ගන්නවා. අශ්වය හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. තවත් සුවිශේෂී ලක්ෂණ මේ අවස්ථාවේ දකින්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මගට අවතීර්ණ වෙන්න කලින් වැස්ස වලාහක දෙවියෝ ඊටාම සියුම් පිණි පොදක් මාර්ගයේ දෙපස හලනවා. මග දෙපස තියෙන තනකොළ කෙඳි තෙත් වෙනවා, පිණි දරනවා. සුළඟට අධිපති දෙවියෝ පාරේ තියෙන කොළ රොඩු ඔක්කොම අයින් කරනවා. වලාකුළු වලට අධිපති දෙවියෝ බුදුරජාණන් වහන්සේ වඩින පැත්තට සූර්ය රශ්මිය මුවහ කරනවා. හරියට වලාකුළු වලින් වියම් බඳිනවා වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. නගරයේ සනිටුහන් කරන්න හිටවපු සුවිශේෂී වූ ලක්ෂණයක් තිබුණා. එහෙම නැත්නම් කණුවක් තිබුණා. ඒ කණුව උඩ ආරක්ෂක බටියක් ඉන්නවා. මේ කණුව කොයිතරම් උසයිද ඒ තරමටම පොළොව යටටත් වලල්ලයි තියෙන්නේ. මේ කණුවට තමයි ඉන්ද්‍රකීලය කියලා කියන්නේ. යමක් බොහෝසේ ශක්තිමත් නම් අපි කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ කියලා. වාතයෙන් සුළඟින් කොහොමවත් ඒක හොලවන්න පුළුවන් කමක් නැහැ. උස තරමටම යටටත් වලල්ලා තියෙන නිසා. මේ බුද්ධ ලීලාව විහිදුවමින් මේ ඉන්ද්‍රකීලයේ ළඟට භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව තබනවත් එක්කම නගරේ ජීවත් වෙන සියලු දෙනාම විශේෂයෙන් අවදි වෙනවා කියලා සඳහන් කරනවා.
හැම කෙනෙක්ම දැනගන්නවා අද බුදුරජාණන් වහන්සේ අපේ පැත්තට වඩිනවා කියලා. මොකද විහිදෙන බුද්ධ රශ්මිය ගෙවල්වල, බිත්තිවල, ගස්වල, පර්වතවල මේ හැම තැනම මිනිස්සුන්ගේ ඇඟේ පවා වැදෙනවා. මේ ආශ්චර්ය දරාගන්න බැරුව තමයි සත්තු සිව්පව් පවා ප්‍රීතියෙන් හඬන්නේ. සඳහන් කරනවා රජගහනුවර ඇතුල් නුවර 18 කෝටියක් 9 කෝටියක් ජනතාව ජීවත් වෙනවා කියලා. පිටත නුවර 9 කෝටියක් ජීවත් වෙනවා. ඇතුල් නුවරයි පිට නුවරයි 18 කෝටියක්. ලොකු කුඩා ભેදයක් නැතුව සඳහන් කරනවා මේ 18 කෝටියක් ජනතාව. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යමක් අතේ නැතුව නම් ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා. ඒ තරම්ම අසිරිමත් බොහෝ දෙනාට අප්‍රමාණ කුසල් ගංගා ගලවමින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගමන වඩින්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම වඩිනවා දැකපු සුමන කියන මල් සපයන්න බිම්බිසාර රජුරවන්ට හැමදාම මල් සපයන්නේ මෙයා. එදා මල් කූඩෙත් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. බුද්ධ රශ්මිය දිහා බලන්න බෑ. ඒ තරම්ම ආශ්චර්යමත්. මේ මහා උතුම් පුරුෂයාණන් වහන්සේට අද මා විසින් කුමක් පූජා කරමුද කියලා හිතුණා. වෙන දෙන්න දෙයක් නැති නිසා සුමනට හිතෙනවා මගේ ළඟ තියෙන මල් ටික පූජා කරන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි මේ මල් අරගෙන යන්නේ රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට හැමදාම මල් නැලි 8ක් අරගෙන යනවා. ඒකට සුමනට කහවණු 8ක් ලැබෙනවා. සුමනගේ ආදායම. සුමන කල්පනා කළා රජ්ජුරුවන්ට අද මල් ගෙනිච්චොත් මට අදත් යන්තම් ජීවත් වෙන්න කහවණු 8ක් හම්බ වෙනවා. නමුත් මේක අරගෙන ගියේ නැත්තම් මගේ හිස ගසා දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් සිරගත කරන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. ඒ හින්දා මල් නොගිහිනුත් බෑ. නමුත් සුමන ආපහු කල්පනා කළා රටින් පන්නනෝ නම් රටින් පන්නපුවාවි. හිරේ දානෝ නම් හිරේ දාපුවාවි. ජීවිතේ නැති කරනෝ නම් ජීවිතේ නැති කරපුවාවි. කහවණු 8ට වඩා භාග්‍යතුන් වහන්සේට මේ මල් පූජා කරගත්තොත් මට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යහපතක්ම වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ගිහිල්ලා නතර වෙලා තමන්ගේ මල් මිටි 8න් මල් මිටි 2ක් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් විසි කළා. අනන්ත බුද්ධානුභාව බලයත් සුමනට අප්‍රමාණ ප්‍රීතියක් උපදවන්නත් මේ විසි කරපු මල් බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් ඉහළුවා වගේ රැඳිලා හිටියා. ඒක දැකලා ප්‍රීතියට පත්වෙච්ච සුමන ඊළඟ මල් මිටි 2ක් අහසට විසි කළා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන් පල්ලහැට මල් තිරයක් දැම්ම වගේ ඒ මල් එකක් යට එකක් පේලියට අපූරුවට හැදුනා. ඊළඟ මල් මිටි 2ක් අහසට දැම්මහම පිටුපස පැත්තත් ඒ විදිහටම තිරයක් දැම්ම වගේ අනික් මල් මිටි 2ක් අහසට දැම්මහම වම් පැත්තෙනුත් තිරයක් දැම්ම වගේ උඩින් මල් වියනක් වටේට මල් තිරයක් වගේ. මේක දැකලා මිනිස්සුන්ට ඇති වුණේ පුදුම ප්‍රීතියක්. මිනිස්සුන්ගේ ඔල්වර සංහඬ, මිනිස්සුන්ගේ සාදුකාර හඬ, මිනිස්සුන්ගේ සතුට, මිනිස්සු සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හඬ නගමින් සාදු කියා මෙච්චරක් කියලා කියන්න බැරි විශාල ජනගහනයක් පෙළ ගැහුණා. සුමනත් බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ගමන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නික්මෙන බුද්ධ රශ්මිය සුමනගේ ගත පුරාම දැවටෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වඩිනවා. මිනිස්සු සාදු කිය පිටිපස්සෙන් එනවා. සුමන මල්කරුගේ සතුට නිම්හිම් නැතුව ගිහිල්ලා තියෙන මොහොතක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා
මුළු නගරේ පුරා වඩිනකොට ප්‍රධාන වීදිවලම වඩින්න ඕන කියලා. එහෙම වැඩම කරමින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට වඩිනවා. සුමන මල්කරු සෑහෙන දුරක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා තමන් මල් අරගෙන යන හිස් කූඩ ටිකත් අරගෙන තමන්ගේ ප්‍රීතිය භුක්ති විඳලා තමන්ගේ ගෙදරට ගියා. සුමනගේ බිරිඳ හිස් කූඩ ටික දැකලා සුමනගෙන් ඇහුවා කොයි මල් කියලා. සුමන සඳහන් කළා මම අරගෙන ආව මල් අද ඔක්කොම බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා. සුමනගේ බිරිඳ ඇහුවා එතකොට රජ්ජුරුවන්ට මල් ගෙනියන්නේ නැද්ද? රජවරු නම් හරි දරුණුයි. රජවරු හරි සැරපරුෂයි. අද මල් නොලැබුණොත් ජීවිතේ නැති කරන්නත් පුළුවන්. රටින් පිටුවහල් කරන්නත් පුළුවන්. සිරගත කරන්නත් පුළුවන්. ඒ දඬුවම පවුලටම වෙන්නත් පුළුවන්. ඔබ ඒක ගැන හිතුවේ නැද්ද? සුමන කියනවා මට හිතුණා. නොහිතුණා නෙමෙයි. ඒත් මට කමක් නෑ කියලා හිතුණා. අපරිමිත බුද්ධ ලීලාවෙන් වඩින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් විතරක් නෙමෙයි මම මගේ ජීවිතෙත් අතහැරලයි මේ පූජාව කළේ. ඔය ඇහෙන හඬ මිනිස්සු ඒ අපූර්ව පූජාව දැකලා සතුටු වෙවි බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් පෙරහැරක් වගේ යන හඬයි ඔය ඇහෙන්නේ. නමුත් මේ කාන්තාවට ඒ කාරණාව හිතලා සතුටු වෙන්න තරම් පින් නැති නිසාද කොහෙද? ඇය දරුවොත් අරගෙන රජ්ජුරුව ළඟට ගියා. රජ්ජුරුව දැක්කම මේ ඇවිල්ලා ඉන්නේ සුමනගේ බිරිඳ කියලා. දරුවොත් අරගෙන ඇවිල්ලා ඉන්න නිසා කතා කරලා ඇහුවා ඇයි දරුවොත් අරගෙනම කියලා. සඳහන් කළා ස්වාමීනි මගේ ස්වාමියා අද ලොකු වැරැද්දක් කරලා ඔබ වහන්සේට ගෙනෙන මල් අද බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ස්වාමීනි යම් දඬුවමක් කරනවා නම් සුමනට මිසක් මටත් දරුවන්ටත් නෙමෙයි. සුමනට හොඳක් වේවා සුමනට නරකක් වේවා මම දැන් සුමන අත්හැරලා ඉන්නේ. එහෙනම් අපට දඬුවම් කරන්න එපා. දඬුවම් කරනවා නම් සුමනටම දඬුවම් කරන්න කියලා. මම ඔහු අත්හැරිය බව දැනගන්න කියලා කිව්වා. රජුරුව ඒ වෙලාවේ කේන්ති ගත්ත බවක් පෙන්වුවා. පෙන්නලා ඇයට සඳහන් කළා හොඳයි මට ගෙනාපු මල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා නම් මට ගෙනාපු මල් සුමන මගදී අත්හැරියා නම් ඒ කර්මය වෙනුවෙන් ඔහුට කරන්න ඕනේ හොඳම වැඩේ මොකද්ද කියලා මම බලා ගන්නම් කියලා කිව්වා. රජුරුවත් වහාම නැගිටලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට ගියා. බුදුරජාණන් වහන්සේ මුළු නගරයේම ප්‍රධාන වීදිවල වැඩම කරලා දානේ වෙලාව වෙනකොට රජුරුවන්ගේ මාලිගාවට වැඩියා. මේ වෙලාවේ බිම්බිසාර මහරජුරුව ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජ මාලිගාව ඇතුළටම වඩින්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට කැමැත්තක් දැක්ුවේ නැහැ. රජ මාලිගාවට වැඩියා නම් මේ රැස්වෙච්ච පිරිසට සුමනගේ පූජාවේ අසිරිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කැමැත්ත ප්‍රකාශ කළා මම මිදුලෙම වැඩ ඉන්නම් කියලා. අතීතයේ මිනිස්සු මොනතරම් දක්ෂද? අතීතයේ මොනතරම් දියුණුද? බුදුරජාණන් වහන්සේ ඇතුළු වැඩම කරපු මහා සංඝරත්නයේට ඒ මොහොතේ දම් පිළිගන්වන්න රජුරුවන්ගේ පිරිස මොහොතක් ගත වෙනකොට රාජාංගනේ මණ්ඩප හදලා අසුන් පනවලා ඉවරයි. අපිට එහෙම මොහොතක් හිතා ගන්නවත් බෑ. අපේ ගෙදරක දානයක් දුන්නත් වියන් ටික බැඳලා අසුන් පනවලා ඇතිරිලි දාලා ඒ දන් දෙන ශාලාව සකස් කරගන්න සමහර වෙලාවට දවසක් අමාරක් ගත වෙනවා. නමුත් මොහොතක් යනකොට මණ්ඩප හදලා අසුන් පනවලා මේ එහෙම් මෙහෙන් යාචකයන්ට දන් දෙන්න නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන්න. ඒ තරම් වේගෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවල් තිබිච්ච මහ සුවිශේෂී පුද්ගලයෝ හිටියා කියන කාරණාවට
උදාහරණයි නිහඬව මේ සපයලා තියෙන්නේ. අතීතයේ කොයිතරම් දියුණුද කියලා දැනෙන්නේ එතකොට. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දම් පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ගැන සිහිපත් කරලා රජ්ජුරුවන්ටත් අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට අනුශාසනා කරලා ආපහු සැරයක් භාග්‍යවතුන් වහන්සේගේ මාලිගාවටම වැඩම කළා. රජ්ජුරුව මද දුර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් සමු අරගෙන ආපහු රජ මාලිගාවට ඇවිල්ලා සුමන කැඳවලා ඇහුවා මට අරගෙන ආව මල් මට දෙන්නේ නැතුව මගදී බුදුරජාණන් වහන්සේට පූජා කළේ කාගෙන් අවසර අරගෙනද? එහෙම කරාම තමුන්ට මොකක් වෙයිද කියලා හිතුවේ නැද්ද කියලා. සුමන සඳහන් කළා හිතුණ ස්වාමීනි. ඔබ වහන්සේට මං වෙනුවෙන් දෙන්න තියෙනව නම් දඬුවමක් උපරිමය තමයි මගේ ජීවිතේ නැති කරන එක. ඒ ඔබ වහන්සේට අකීකරු වෙච්ච නිසා. එහෙම නැත්තම් මම හිරගත කරන එක. එහෙමත් නැත්තම් මට මගේ රට අහිමි කරන එක. මේ තුනෙන් මට කෝක කළත් කමක් නෑ කියලායි මම හිතුවේ. මල් විතරක් නෙමෙයි මම මගේ ජීවිතේ පූජා කළා. බුදුන් සරණ යන ක්‍රම 4ක් අපේ ධර්මයේ සඳහන් කරනවා. මේ වෙලාවේ මේ මොහොතේ සුමන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කළා කියන්නේ පත් පරායන සරණාගමණයෙන් සරණ ගියා කියන එකයි. ඒ මොහොතට මෙහෙම කරන්න යමෙක් හිතුවනම් ඔහුට සංසාරේ දුර්විපාකයක් නැහැ. සුමනගේ ප්‍රකාශයෙන් ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච රජුරු සුමනට විශේෂ සංග්‍රහ රාශියක් කළා. විශේෂිත ඇත්තු 8 දෙනෙක්, විශේෂිත ආශ්‍රයෝ 8 දෙනෙක්, දාසයෝ 8 දෙනෙක්, දාසියෝ 8 දෙනෙක්, සුවිශේෂී ආභරණ 8ක්. ඒ වගේම විතරක් නෙමෙයි නොයෙක් ආභරණ වලින් සරසපු දිව්‍යාංගනාවන් වගේ ලස්සන කාන්තාවන් 8 දෙනෙකුත් සුමනට විවාහ කරලා සුමනට බාර කරලා දුන්නා. තවත් නොයෙක් බොහෝ සම්පත් සුමනට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ මද වේලාවක් සුගන්ධ කුටියේ වැඩ ඉඳලා ධම් සභාවට වැඩියා. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට මොන වගේ කතාවක යෙදලා හිටියද කියන කාරණාව විමසුවාම උන්වහන්සේලා සඳහන් කළේ ස්වාමීනි අපි සුමනගේ පූජාව ගැනම කල්පනා කළා. සුමනගේ පූජාව ගැනම කතා කළා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණා දක්වලා අනුශාසනා කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ කරපු කුසල කර්මය සුමනට අති දීර්ඝ කාලයක් සැප විපාක සඳහා හේතු වෙනවා. ඒ කොතරම්ද කියන කාරණාව සීමා කරන්නේ නැතුව. නමුත් අන්තිමට දේශනා කළා මහණෙනි මේ කරපු අසිරිමත් පූජාවේ ප්‍රතිඵලයක් හැටියට සුමන තමන්ගේ ජීවිතේ අන්තිමට සුමන නමින් පසේ බුදු වෙලා මේ සංසාරයෙන් සදහටම සමුගන්නවා කියලා. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ පූජාවක් තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරලා තියෙන්නේ. අග්ගප්පසාද පූජා. යමෙක් අදත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් පැහැදීමක් ඇති කරගන්නවා නම් ඒ පැහැදීම මුල් කරගෙන යම් පූජාවක් කරනවා නම් ඒකේ ආනිසංසය සුළුපටු නම් නැති බවමයි සඳහන් කරලා තියෙන්නේ. යම් කෙනෙක් භාවනා වඩලා කසින භාවනාව වඩලා දියුණු කරගත්ත උතුම් භාවනාමය චිත්තය. එහෙම නැත්නම් කසින මණ්ඩලයේ ආලෝකය එක එක යෝගියාට එක එක විදිහයි. දියුණු වෙන්න මුළු ජම්බුද්වීපය පුරාම පැතිරෙන්න තරම්
කසින මණ්ඩලේ ආලෝකය පතුරුවන්ඩ සමහර අයට පුළුවන්.